අපි මේ ඉන්නේ කළුදිය පොකුණේ. කළුදිය පොකුණේ හරිම ලංකාවේ තියෙන නිස්කලංකම මනස එක තැනකට ගන්න පුළුවන් සහ මාරම කාම් කියන තේරෙන්නේ භාවනා කරන්න පුළුවන් ස්ථානයක්. හරිද? කළුදිය පොකුණ කියන්නේ ඊටමත් පැරණි ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක්. හැබැයි අද කළුදිය පොකුණට ඇවිල්ලා අපිට මගේ තිබ්බ ආසාවක් තමයි කතා කරන්න උවමනාවක් තිබ්බා හාමුදුරු නමක් එක්ක. ඒ කියන්නේ කළුදිය පොකුණ මෙතන මේ මිනිස්සුන්ට යන්න පුළුවන් ඒරියා එකෙන් උඩ ඉන්නවා බණ භාවනා කරන ආධ්‍යාත්මික සුවයෙන් සිටින සහ මාර්ගඵල ලබන්න උත්සාහ කරන හැරි වචන වර්ධනවන සමා වෙන්න හාමුදුරු නමක්. කීප දෙනෙක්ම ඉන්නවා. සමහර අදටත් ඉන්න එක්කෙනෙක් ගිහියොත් එක්ක මුහු නොවන එක්කෙනෙක් ඉන්නවලු. ඉතින් මම හිතන්නේ ගිහියොත් එක්ක මුහු වෙන එක්කෙනෙක් ඇවිල්ලා අපිත් එක්ක හාමුදුරු නමක් කියලා අපිට කතා කරා. ඒ හාමුදුරු නමගෙන් ගොඩක් දේ දැනගත්තා. ගොඩක් දේ. හරිද? මෙතන කළුදිය පොකුණ විදිහට මම මේ කළුදිය පොකුණට එන්නේ මම පෙන්නන්න. මෙතන තියෙනවා කළුදිය පොකුණ පෙන්නන්නම්කෝ ඉස්සෙල්ලා. හරිද? මේව ඔක්කොම මේ හදපු ඒ කියන්නේ ancient civilization එකෙන් හදපු අර නිකන් ඔහේ හදපු මෝඩ නිර්මාණ නෙමෙයි. හරිද? මොකද වතුර බහින්න සිස්ටම් එකක් විදිහට වතුර බහින්න පවා හදලා තිබ්බ තැනක් මේ. මං යන්නේ වැරදි විදිහකට. මෙහෙම නෙමෙයි මෙතනට යන්න ඕනේ. හැබැයි මං යන්නේ මෙහෙම. සමා වෙන්න. කොහොම හරි හරිම ලස්සන සිවිලයිසේෂන් එකක් තියෙන්නේ නැති. මෙතන හාමුදුරුවෝ බණ භාවනා කරන හරිම නිරෝගීසුවයෙන් හරිම පීස්ෆුලි කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න ස්ථානයක්. හැබැයි රාවණාගේ ඉතිහාසය ගත්තොත් එන රාවණා ආධ්‍යාත්මික සුවයෙන් එයා නැත්තම් එයාගේ ස්පිරිචුවල් පවර්ස් ඩෙවලොප් කරන්න මෙතනට ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. හරිද? මෙන්න මේ ඇන්ගල් එක ගමු. ඊට පස්සේ අදටත් මෙතනට හාමුදුරුවෝ ඇවිල්ලා බණ භාවනා කරනවලු. හරිද? මෙන්න මේ ඒරියා එක. එතකොට මේ ඒරියා එක සාමාන්‍යයෙන් මේ හරිය තියෙන උසම ඒරියා එක. ඔව්. මේ උසම ඒරියා කියන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මෙතනට ඇවිල්ලා හාමුදුරුවෝ භාවනා කරනවා. ඔයගොල්ලෝ නිකන් හිතන්න